ඉතින් කොහොමද? චුටි වැඩක් කරන්න ගන්නේ. කොටස් එක පොඩක් තනියෙන් ඉන්නේ මේ ඊළඟ කරන්න තමයි හදන්නේ. ඊළඟ කරන එකට ඉතින් ආවද? මම නිකන් අර කම්මැලි කමක ඉන්න ගමන් අර හැමදාම ඉතින් යනවානේ. මේක ඉතින් ඔය වීඩියෝ කරන ඉතින් උයන්ට පුරුදු කරනවා නෙවෙයි මේ කම්මැලි කමක යාපද. අපි යන්නේ ආවනස බෙදලා විතරයක් හදනවා. ඒ වැඩක් කරන්නේ. කොටස් එකේ ඉතින් තනියෙන් ඉන්නකොට මේ ජීවිතේ පොඩි ආදරයක් තියෙනවා. තනියෙන් උයාගෙන කාලා පොඩි ආදරයක් එකක් අරන් මේ විදිහට අපි හාර්නස් ටික කඩා ගන්නවා. මේ විදිහට හාර්නස් ටික කඩාගෙන ඊට පස්සේ කරන වැඩි බලමු. ඒක කඩා ගන්න. තනියෙන් ඉතින් කැමති දෙයක් උයාගෙන කාලා අතරේ මේ දෙකෙන් කරගෙන යන්න පුළුවන්. බලමු මොකක්ද වෙන්නේ. මේ විදිහට හාර්නස් ටික කඩා ගන්නවා. ඒක කරලා බලන්න මේ වගේ මොකක්ද කරන්නේ. උයන්ලා සිරවම දන්නේ නැහැ ඉතින්. ආතල් ඉතින් උයාගෙන කනවා. ඒක පාසල කොටස් එකක්. දැන් මේකේ තන්නේ ඉතින් උයාගෙන කාලා ඉතින් බං ඉතින් මේ හරි දැන් මේක හොදගන්නේ මම එහෙම ගේමක් කරලා හරි ගහම කඩනවා ඊට පස්සේ මේක හොදගන්න මොනවද හොදගන්න මොනවද ටිකක් පස්සලා තියෙන මොනවද හොදගත්තා වැඩේ කොට හරි මම කඩාගත්ත ඒවා ටික තියෙනවනේ මේ ටික දොරේ හදලා නිකන් ඉන්නවනේ ඉතින් මේ මගේ වීඩියෝ බලන්න ඉතින් මම මේ උයන් පුරුදු කරනනේ මම උයන් දන්නේ නැහැ මම උයන් කරනවා ඉතින් මාතේ නිකන් ඉන්න මම කම්මෙන් මාතේ මේ වගේ විදිහට බලන්න පුළුවන් ඒක මොනවද ටිකක් දාලා හොදට හොද ගන්න හරිද එතකම අපි මොකද කරන්නේ එක ගාන තේරෙයි ඒ විදිහට ගානක් හොදලා ගන්න ඒක ගානක් හොදලා ගන්න ෂේප් එකේ කුක්වික් බින්දා channel එක පොඩ්ඩක් subscribe කරලා share කරලා දාලා ආතලෙකේ අපි comment එකක් දාලා channel එක දාලා support එකක් දෙන්න ඕන හරි ඊට පස්සේ මම අමුලිස් ටිකක් දානවා මේ අමුලිස් ටික කපනවා මේ අමුලිස් ටික කපන්නේ ඔම්ලට් එකක් දානවා ඉතින් ඔම්ලට් එකක් දානවා ඔම්ලට් එකටයි මේ ටිකයි එන්න කරුණු ටිකක් කියනවා මේ වැඩ දෙකම සිස්ටම් කරගන්න ගන්න වගේ කපනවා බලන්න වැඩේ උයන් දාන්නේ නැහැ ආදර දෙකේ මේක පොඩි විනෝදයක් දැන් තනියෙන් උයන් කන්නොත් යන්න පුළුවන් යම් මට්ටමක උයන් කන්න පුළුවන් මොකද තනියෙන් උයලා කාලා කන්න පුළුවන් මට්ටමක උයන් පුළුවන් මේ විදිහට හීනකට මේ හීනකට ගමන් මේ ඔම්ලට් එක කරා ආවන සමහරවිට හීනෙක පන්නන්නේ ඔම්ලට් එක දානකොට මම හීනයට මේක කපා ගන්නවා ඔම්ලට් එක දාන්න මේ ටික හීනයට මෙන්න මේ ආකාරයෙන් කපා ගන්නවා උයන රෙසිපියක් නෙවෙයි මේ පොඩි ආකාර දෙකට මේක තුන එකක් මගේ channel එකේ තියෙනවා දැනුම ගාවිස් කියලා අර කුක්වික් බින්දා ඒ කියන්නේ මට ඒ පොඩි කාලේ නම් තියෙන ආසාවක් තමයි උයන එක මම උයන් ආසයි එතකොට මට දැන් පළවෙනි ජොබ් එක වැඩි ජොබ් එකක් කරන්න පළවෙනි ජොබ් එක ඉස්කෝලේ වැඩ කරන්නේ
පළවෙනි ජොබ් එකේම සෙට් වුණේ මෙන්න දුර ඉස්කෝලේට. දැන් ඉතින් තනියම උයාගෙන කන්න සිද්ධ වෙනවා. ඒකත් ඉතින් වෙන මාතල් එකක්. ඒක නිසා ඒකට පුරුදු වෙන්න තමයි මම මේ වැඩේ කරන්නේ. මම ලොකු ඔම්ලට් එකක් දානවා. ඔම්ලට් එකක් දාලා ආලනසන් දේලා ආලනසන් දේලා මේ විදිහට බලන්න ඉගෙන කපා ගන්න. මේ විදිහට ඉගෙන කපා ගන්න. ඒක ඔම්ලට් එකේ පොඩ්ඩක් ඕනම පෙන්නන්න. ඔම්ලට් එකට ඉතින් ඔම්ලට් එක තමයි හැපුවේ. මේ තමයි ඉතින් කුස්සිය. මේ කුස්සිය. හරි. පේනවද? පොඩි කුස්සියක් තියෙන පොඩි අවුල් සහගත තැන් තියෙනවා ඉතින්. රජයේ ආයතන බං මේ තමයි ඉන්න තැන. මේ මගේ ඇඳ. මේ වැඩත් එක්ක පට්ට බිසි බං මේ වස්ත්‍ර ගන්න වෙලාවකුත් නැහැ. අපි ඉස්සරහ බලමු. බත් එකක් මම අහුවා. ඒක නම් පෙන්වන්න කරනවා. බත් එක ගහලා තියෙන්නේ. බත් එක ඉදර ගමන් තියෙන්නේ. දැක්කයි? නේද? බත් එක පොඩක් කුරු ගන්නවා. බත් එක කුරු ගාලා නැත්තම් කරන්නත් බෑ. පොඩක් පෙන්නන්න. බත් එකත් කුරු ගාලා මෙන්න මේ ආකාරයට කුරු ගාලා ආයි පොඩ්ඩක් තැම්බෙන තියමුනේ. බත් පොඩ්ඩයි බං කන්නේ මේ. බත් වැඩි උයන්නේ නැහැ. බත් පොඩ්ඩක් කාලා ප්‍රෝටීන බහුල ආහාරයක් කාලා අන්න ඔය ආකාරයෙන් වහමු. හරි රයිට්. ඊට පස්සේ දැන් අපි ලුණු ටික ෂේප් කපාගෙන ලුණු ටික ෂේප් කපාගෙන වැලට බහිමු. මම කරන්නේ පිළිවෙලක් නැහැ. පිළිවෙලක් නැහැ කියලා බනින්න දෙනවා. මේ නිකන් අතරේ ඉන්න කවන්ති යාගෙන තමයි පොඩ්ඩක් වීඩියෝ කරලා. ජීවිතේ විඳින්න ඕන බා. තනියෙන් ඉන්නේ කාටද නැහැ. ඉතල බලන්න ආසෙයි. මගේ channel එක පොඩි subscribe කරලා දාලා ඔබට පටන් ගන්න. මම මේ channel එක දාන පළවෙනි වීඩියෝ එක. පොඩ්ඩක් බලලා subscribe කරලා පොඩි share පාරක් දාලා. මේ වගේ ආතතියක් උඩට තියෙනවා කියලා. තුමාගේ ජීවිතය කියන්නේ මේකට කොටස් එකට වෙලා ආතල් එකේ ඉඳලා සම්මියෙන් උයාගෙන කාලා පිටුන එක බලලා කොහරි ඇවිදලා කොටස් පාටියක් දාලා මේ ආකාරයෙන් මම මේක කපනවා. මම ඔම්ලට් එකට නම් දාන හීනෙට පොඩි දාන හීනියක් තමයි කපන්න ඔම්ලට් එකට. මට හොඳට හම්බෙනවා. ini kepala nominal ini ini kepala ini kayak umur yang tadi umur tiga bulan lagi terus masuk ke dalam umur tiga ada tak දැන් ඉතින් හීනට කපන්නේ නැහැ මම ටිකක් ලොකුට කපනවා මේ කපන්නේ හාල්නසන් වල හරි ලුණු කපන එක වේදනාව තමයි ඒක දැනගෙන කරනවා වැඩි ලුණු ටික ලන්න වැඩි මේ විදිහට ගන්න කපා ගත්තා ඊට පස්සේ මම ලුණු වලට වැඩිපුර අම්මිස් දාන්නේ තාම මොනේ තමයි දාන්න දාන්නේ මේ විදිහට ඊට කපලා මේ පොඩි දෙයක් කියන්න තියෙනවා මේ මොකද දන්නවද මම
මාත් මේ වැරද්ද කරනවා මේ මම මේ ඒ රෝල් ලෑල්ල විදිහට කපන්නේ මේ ප්ලාස්ටික් එකක්. මේක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මම මේක අයින් කරනවා ඊට දවසක් යන කලින්. මේ මට මේ කරන්න දෙයක් නැහැ. මේ බඩු මඩුවක් හොයාගන්න ඉන්නේ. මේ ප්ලාස්ටික් දැන් ප්ලාස්ටික් එකේ උඩ දාන කපනවනේ මේක. ඒ කපනකොට වෙන්නේ බං මේ ප්ලාස්ටික් එකේ කෑලි in small pieces කැපෙනවා ප්ලාස්ටික්. ඒක හොඳ නැහැ බං. ඒක අපි කන ආහාරات එක්ක යනවා. මාත් ඔය දැනගෙන කරන වැරද්දක් ඒකේ. ලොකු වැරද්දක්. උඹලා කරන්න එපා මම මේ වැරද්ද කරා. මම මේ වැරද්ද වැඩි එකටම හදා ගන්නවා. ලෑල්ලක් ගන්නවා. ඔක ලෑල්ලක් හම්බුනේ නැහැ. මම ලොයත් ලෑල්ලක් තමයි පාවිච්චි කරන්නේ. ප්ලාස්ටික් මේ කෑලි පාවිච්චි කරන්න එපා. ඒක ලොකුම වැරද්දක් ඈ. පොඩි එකක් දෙන්නත් ලොකුම වැරද්දක්. හදා ගන්න ඕන එකක් මම හදා ගන්නවා. රයිට්. ඊට පස්සේ දැන් හාල්නස් මේ මොන වතුරේ හේදුවා. මට සුද්ධ වෙනවා මොන වතුරේ හොදනකොට මම මොන වතුරේ හොදනවා මොකද සුද්ධ වෙනවා. මේ අත පිච්චෙනවා. මට සුද්ධ වෙන්න ඕන බං. ඒක තමයි තියෙන්නේ. මට සුද්ධ වෙනවා. දැන් ඇල් වතුරේ හොදනවා. දැන් ඇල් වතුරේ හොදනවා. අන්න මේ ආකාරයට දැන් ඇල් වතුරේ හොදලා දැන් හොඳට සුද්ධ වෙලා හැන්දලා ඔක්කොම ගා තියෙන්නේ. මේක තමයි. ඊට පස්සේ බං කරන්නේ මම වැඩි සීල් කෝන් එකක් කරන්නේ. එන්න මේ විදිහට දැන් අපි ලුණු ටික හදාගත්තා. ලුණු ටික හදාගෙන මේ විදිහට පෙළ ගස්ස ගත්තනේ. ඊට පස්සේ මම කරන්නේ මේක කෙලින්ම දානවා බං තෙරට. ලොස් නැතුව දානවා. දැන් මේ විදිහට පොඩි චාර්ට්ුවක් තියෙනවා. මේ චාර්ට්ුවක් ගන්නවා. ඒක හොඳට හොදලා අපි පොඩ්ඩක් හේදුවා පොඩ්ඩක් හොදලා දැන් මේක මේ විදිහට තියා ගන්නවා. පොඩ්ඩක් පෙන්නන්න. මේක මේ විදිහට තියා ගන්නවා දැන් මේ පේනවා ඔයාලට. ඔයාලට මේක පේනවා මේ තියෙනවා මේ හාල් මැස්සන් වලට කපු ලුණු. මේ තියෙනවා හොඳට උණු වතුරෙන් සෝදාගත්ත හාල් මැස්සන්. දැන් මොකද කරන්නේ? මේ තියෙනවා මගේ අතේ හොඳට හොදගත්ත ඇතිලිය. ඊට පස්සේ මගේ තියෙනවා මෙන්න මේ හරියේ ගෑස් ලිප. ගෑස් ලිප තියෙනවා. දැන් මම කරන්නේ මොකද්ද කියලා බලන්න. මම මේ ගෑස් එක ගලවලා තිබ්බේ ආරක්ෂාවට. දැන් මම මේක රෙගියුලේටරේ සවි කරගන්නවා. රෙගියුලේටරේ සවි කරගෙන මෙන්න මේ ආකාරයට ගෑස් ලිප අවුල ගන්න උත්සාහ කරනවා. අනිත් අතින් බං ඔක්කොම සෙල්ලම දාන්නේ. මේක ඉස්සෙල්ලම පත්තු කරගන්න. ඔන්න එකත් ඇවිල්ලා. එකත් ඇවිල්ලා ගින්දර පාර පොඩ්ඩක් අඩු කරගමු මේ ආකාරයට. ගින්දර පාර අඩු කරගෙන කොකනට් ඔයිල් ඉතින් පොල් තෙල් තියෙනවා. පොල් තෙල් ටිකක් දාගමු ෂේපා. පොල් තෙල් ටිකක් දාගෙන පොඩි ජොලි බට් අල්ලන්න තමයි බං අපේ වතුර මේ ආකාරයට මුඩි බොරු කරගන්නවා. cook with Jinga YouTube නාලිකාව අලුතෙන් මේ වීඩියෝ එක එකතු කරන්නේ. අලුත්ම channel එකක් හදන්නේ. ඉස්සරහට ලස්සන වීඩියෝ පෙන්නනවා. අන්න ඔය ආකාරයෙන් පොල් තෙල් දානවා. තනියෙන් උයාගෙන කන්න පුරුදු වෙන්න ආස හිතේ. අන්න ඔය ආකාරයට පොල් තෙල් ටික දානවා. වැඩි පොල් තෙල් කන්නත් හොඳ නැහැ නේද? තේරෙනව නේද? සිරිසිරි ශබ්දෙන් එනවා. ඒකල කලින් සෝදාගත්ත හැන්දක් අපි යූස් කරනවා මේකට. කලින් හොඳට සෝදාගත්ත හැන්දක් අනිත් අතින් ඔක්කොම කරන්නේ අපි මේ උයනකොට තමයි බන් දැනෙන්නේ උයන එකේ අමාරු අම්මලා අපිට කොහොම උයලා දෙන්නේ නැද්ද කියලා අපි කල්පනා වෙනවා.
ටික දාගමු ඉස්සෙල්ලා. මේක තෙල ඉස්සෙල්ලාම බෙද ගන්නවා බා. හාල්මැස්සන් ටික තෙලේ බෙද ගන්න. ඒක තමයි මම කරන්නේ ඉස්සෙල්ලා. මගේ සොයිස් එක. ඊට පස්සේ මම හැන්දෙන් පොඩ්ඩක් ඒක එහෙට මෙහෙට කරනවා මට. හොඳට හැම හාල්මැස්සෙක්ගෙම තෙල් දැවටෙන්න හොඳට කලවම් කරනවා. ඒ ආකාරයෙන් හරි. හිතු මතේ ජීවිතේ ආතල් එකේ හිතු මතේ ජීවිතේ බම් මේක ආතල් එකේ උයන් කරනවා හරි ආතල් එකේ උයන් කරනවා ඊට පස්සේ මේ ආකාරයෙන් මම මොකද කරන්නේ හීනේට කපාගත්ත ස්මෝල් රෙඩ් අනියන් ටික එකතු කරනවා මේක රෙඩ් අනියන් ඊළඟට ග්‍රීන් චිලි ඒ සියල්ල ඇඩ් කරගන්නවා මේ ආකාරයෙන් මේ ආකාරයට ඇඩ් කරගන්නවා මේ ආකාරයට ඇඩ් කරගෙන මම හොඳින් කලවම් කරගන්නවා මේ ආකාරයට හොඳින් කලවම් කර ගැනීම කරනවා මේ ආකාරයට හොඳින් කලවම් කරගෙන මේකට chili powder curry powder එකතු කර ගැනීම කරගන්නවා පොඩ්ඩක් බින්දර ටික අඩු කරමු බා මොකද සැරවැදි එක වැඩි වගේ හරි ගෑස් එක පොඩ්ඩක් ඔෆ් කරගත්තා ඊට පස්සේ chili powder ටික එකතු කරනවා මෙන්න මේ ආකාරයට මූඩි ගලවන එක අමාරු වැඩක් බා මූඩිය ගලවන එක ඔක්කොටම වඩා අමාරුයි බා මේ ආකාරයට හද වෙලා තියෙන්නේ ඕක ටික හොඳට ඉස්සලා මුරු කරගන්න මේ ආකාරයෙන් මුරු කරගන්නවා හිතු මතේ ජීවිතේ මේ ආකාරයෙන් මුරු ටික මුරු කරගත්තා अब यानी खाली पाउडर है खाली पाउडर नहीं खाली पाउडर में किस तरह अरे मैं यहाँ का ऊपर करते हैं खाली पाउडर डालना खाली पाउडर लेकर कभी डाल इन्ना नमक मैंने खाली पाउडर मैंने चिली पाउडर දැන් මම කාලි පවුඩර් ටිකක් මේ විදිහට ලස්සනට මේකට එකතු කර ගන්නවා ඊට පස්ව චිලි පවුඩර් දිනනවා මේ චිලි පවුඩර් එක එකතු කරනවා චිලි නම් වැඩි කන්නේ නැහැ චිලි පොඩ්ඩයි කන්නේ චිලි කන්න වෙන්නේ නැහැ නේ බං චිලිත් ගණන් නේද නිසා පොඩි ප්‍රමාණයක් එකතු කරලා මම මේක හොඳට කලවම් කර ගන්නවා හොඳට කලවම් කර ගන්නවා දැන් ඊළඟට කරන්නේ මේකට මම බින්දර ඇඩ් කරන්න කලින් තව චූටි වැඩක් තියෙනවා කරන්න සෝල්ට් ඇඩ් කර ගන්නවා ලුණු චුට්ටක් මේ විදිහට ඇඩ් කර ගන්නවා බා මේකට මම වැඩි ලුණු දාන්න යන්නේ නැහැ මොකද හාල්මස් වල ලුණු තියෙනවා ඒක චූට්ටක් ඇඩ් කර ගන්නවා නිකන් අර අතේ ගානට වගේ බා මේ උයන් එක ගානට කරන්න ඕනේ ඒක වේ ඒකට හුරුව පළපුරුද්ද තියෙන්නත් ඕන දැන් ඔන්න ඇඩ් කරගත්තා හරි මම දැන් ගෑස් එක බඳ කරනවා ආපහු හීනියට තැම්බෙන්න ඕන නිසා මේ ඇති බං හරි මේකත් හරි ඊට පස්සේ මේකේ ලිඩ් එක හොයාගන්නවා ලිඩ් එක හොයාගෙන මෙන්න ලිඩ් එක මැදලා කරලා තිබ්බේ මොකද මැදලා හොදලා කරලා තිබ්බේ දැන් ලිඩ් එක වහන්න කලින් මං උණු වතුර ටිකක් මෙන්න මේ ආකාරයෙන් එකතු කරගන්නවා මේ හාල් මැස්ස නම් තැම්බිලා තියෙන්නේ නමුත් අර ලුණු කෑලි ටික ඊට අමතරව තව දන්නවනේ මේ ලුණු මිරිස් කෑලි ටික හොඳට තැම්බෙන්න ඕන නිසා පොඩි වතුර ප්‍රමාණයක් එකතු කරනවා පොඩක් හොඳට තම්බලා ගන්න ඕන ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මේක අපි වහලා දාමු ලිඩ් එකේ මූඩියකින් මෙහෙම කරලා වහනවා හරියටම හරි
දැන් ටික වෙලාවක් ওই විදිහට මද පවනේ මද ගින්නේ එයාට සැනසෙන්න දෙමු. දැන් අපි යන් ඊළඟ මිෂන් එකට. ඊළඟ මිෂන් එකට. හරි. ඊට පස්සේ අපි සූදානම් වෙමු මොකක්ද කියන්නේ? බිත්තර ඔම්ලට් එක. ඔත්තර බිම්ලට් එක. බිත්තර ඔම්ලට් එක හරි. ඒක භාවිත කරන හොඳින් සෝදා ගන්නාලද කෝප්පයක්. පසුව ඊට පසුව කරන වැඩේ කියලා දෙන්නම් ඊට පස්සේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපිට අවශ්‍ය දේ. ඔම්ලට් එක හදන්න අවශ්‍ය ඊළඟ දේ. ඊළඟ දේ තමයි හොඳින් සෝදා ගන්නා ලද බිත්තර දෙක. බිත්තර දෙක විතර ඔම්ලට් එකක් ගන්න හදන්න අවුලක් නැහැ. බිත්තර දෙක වැඩි නෑ නේද? පස් පොඩ්ඩයි කන්නේ. ප්‍රෝටීන් ටිකක් වැඩිපුර ගන්නවා මේ. හරි. ඔන්න හොඳින් සෝදාගත්ත බිත්තර ගෙඩි දෙක. බම්බ ගෙඩි දෙක. ඊට පසුව මේක මේ අතාරින්න බෑ. ඒක උඩ බලන්න ඕන මොකක්ද කියලා කරන්නේ. හරි බං එකක් හදලා මම තියෙන්නේ රාගයක් නැන්නේ නැහැ. මට කියන්නේ හරි එකක් හරි. ඊට පස්ව මං කරන්නේ මේ බිත්තර ගෙඩි දෙක මෙන්න මේ ආකාරයෙන් බිඳලා මෙන්න කෝප්පයත් එකතු කරනවා. හරි. ඊට පස්සේ බං අනිත් එකත් මේ ආකාරයෙන් බිඳනවා. බිඳලා මේක එකතු කිරීම කර ගන්නවා. මේ ආකාරයෙන් හරි යාළුවනේ මගේ channel එක subscribe කරන්න අලුතෙන් පළවෙනියට දාන වීඩියෝ එක දන්නේ නැහැ බං වීඩියෝ කරන්න මොකුත් දන්නේ නැහැ නාට්‍ය රංග කලාස් කරලත් නැහැ මොකුත් දන්නේ නැහැ දියාන වීඩියෝ කියන එක කරන්නේ ඊට පස්සේ මම මේක හොඳට බං කලවම් කර ගන්නවා නම් විදිහට මේ විදිහට හොඳට බං මේ හැන්ද මිට පාවිච්චි කරලා හොඳට කලවම් කරනවා මේ විදිහට හොඳට කලවම් කර ගන්නවා මම මචං මේක දාන්නේ නැහැ බං මේ රතු මිරිස් දාන්නේ නැහැ රතු මිරිස් දාන්නේ නැහැ ගම් මිරිස් තමයි දාන්නේ මම ගම් මිරිස් වලට පොඩ්ඩක් කරන්නේ අරක බලමු නේ ඒක බලපන් නේද ඊට පස්සේ මේකට අපි මේ දාගමු ගම්මිස් කියන්නේ හොඳ කැමරක් වල ගම්මිස් සීප්ලයි ගම්මිස් පවුඩර් ටිකක් මෙන්න මේ ආකාරයට එකතු කර ගන්නවා ගම්මිස් වල ටිකක් කැමති ගම්මිස් එකතු කරගෙන ඊට පස්සේ මේකට අතේ ප්‍රමාණයට මේක මට කියන්න බෑ තේ හැදි ගන්න මෙච්චරයි එහෙම කියන්න බෑ මේ ඒක බං හිතේ මින්මට දාන්න මෙන්න මේ වගේ චිලි පවුඩර් ටිකක් එකතු කර ගන්නවා චිලි සෝරි මේ මොනවද සෝල්ට් පවුඩර් ටිකක් ඔය ආකාරයට එකතු කරලා හොඳට බං ආය අර හැන්දින්න මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගෙන ඉන්න කරනවා මේ විදිහට හොඳට කරගෙන ඉන්න කරනවා දැන් මේක දානවා නේද ඊනර කපාගත්ත රෙඩ් අනියන් ටික දානවා ඊනර කපාගත්ත ලුණු ටික දානවා දැන් ඒක දැම්මු ලුණු ටික එකතු කරනවා එන්න මේ ආකාරයට එකතු කරලා ආයෙ මොකද කරන්නේ හොඳට ඔය ආකාරයෙන් බං හොඳට දිය කර ගන්නවා මේක දිය කරගෙන දැන් ඉතින් ඔම්ලට් එක දැම්මනවා කියන්නේ බං
කේසයක් තියෙන උදාහරණ ගන්න ආසහිතේ මම කියනකට ගන්න එපා කරලා බලන්න. ආසහිතේ ඊපස්සේ මෙන්න මේ වගේ පෑන් එකක් තියෙනවා. මේ හොදලා 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 තිබ්බ එකක්. මම තමයි හොදලා ගන්නවා. ඒක හොදන්න ඕනේ. හොදලා මගලා හොදලා පෑන් එක ඕසෝන් කියන බෑන් එකෙන් ගත්තේ වුණා සවුත් කියලා. දුර්ලභ. යම් වලට කරගෙන හරි එනවා ෂේප් එකක් හදලා ෂේප් එකක් හදලා අවුලන්නේ ෂේප් එක ඊට පස්සේ මේක ගන්න ඉතින් අර පොඩි තියනවා. හරි ඒක උඩින් ඒ ආකාරයෙන් තියලා ගොඩක් සමීපත්ම කැරලක් වෙන්න මෙන්න මේ ආකාරයෙන් තිබ්බා. තියලා දැන් ඉන්නද වදිනවනේ පේනවනේ. මේක නම් හරි බන්නේ. අර විලාද මන්දලා ෂේප් අවුල නැහැ. ඊට පසුව කරන්නේ මම මේකට කොකනට් ඔයිල් ටිකක් එකතු කරනවා. කොකනට් ඔයිල් කොකනට් ඔයිල් ටිකක් එකතු කරන්නේ ටිකක් ලොකු එකක් හදන නිසා හොඳට කොකනට් ඔයිල් ටික අර පෑන් එකක් කිව්වට මොකද්ද මන් දන්නේ මේ ගත්ත බං වැඩක් නැහැ බ්‍රෑන්ඩ් එක. කොකනට් ඔයිල් ටික හොඳට ඉතින් කර කරගත්ත හරි. සමීපතම වීඩියෝ පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ අපි හොඳට මේක ඊට පස්සේ හොඳට මේක කලවම් කරගත්තා නේ මම. ඊට පස්සේ 2x ඊට පස්සේ මේක මම මේක දානවා. ඒක මම මේ කියන ගාන බන් හොදලා දෙන්නේ නැත්නම් මට ගවුලක් හිතන්න බෑ. කමෙන් දෙන්නේ ගවුලක් හිතන්න බෑ. ඒක මේක වටපිට ටිකක් දාලා තිබ්බ නැත්නම් ප්‍රශ්න ගොඩක් මුහුණ දෙන්න වෙනවා. අන්න පේරෝ ලස්සනට ඇවිල්ලා තියෙනවනේ. ඔය හේස්ට් එකක් තියලා කලවම් කරන්න කලින් ඔබ හිමින් සැරේ ගේම අකුල ගන්න ඕනේ. ඒකත් මේ ස්කිල් එකක් තියෙන්න ඕන. අම්මා තරම් උයන්න බෑ බං අපිට. ඒ වුණාට අම්මගේ දැනුම ඇවිල්ලා තියෙනවා අපිට. උතාලා විදියට ගේමක් ඉතින් ගහලා තියෙනවා. මොනවා වැඩේ. තේරුණා නේද? කටුකයි තමයි අඩේ ගින්දර අඩු කරපම නැත්තම් කරවෙයි. හරි. ගොල්ලන් මේක ගෙනියම වෙනවා බං පට්ටර විදියට. කරුණාට නම් කමක් නැහැ බං කඩලානේ කන්නේ කියලා කියන්න පුළුවන් මට. ඒක අවුල්නේ බං. ඔය කියන්නේ නොහැකියාව කියලානේ. හරි.
ෂේප්. මේක දැන් බං මද පකඩේ තැම්බෙන්න දෙන්න ඕන. හරි. ෂේප් නේ හැටේ. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වැඩේ සෙට් වෙන්න. ආයෙ මද ගින්දර එකතු කිරීමක් කරනවා. හරි බං මේක ගානට දැම්මනවා. හරි. පස්සේ එක. බලමු පොඩ්ඩක් මේක තියෙන චෑනල් කාලා ලුණු ඇද්ද කියලා. නයිස්. මරු. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් මගේ කුක් විත් චිංගා channel එක subscribe කරන්න. මේ වගේ පොඩි වැඩ තියෙනවා. අනිත් උදාහරණ වැඩක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කුක් විත් චිංගා channel එක subscribe කරන්න. ඊළඟට කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරන්න, ෆලෝ කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක දාපුවා නම් නිකන් ඉන්න ගමන් බලන්න පුළුවන්. Dari supir ada supir dia kalau